ආයුබෝවන් කියලා පිළිගන්නවා හැමදාමත් තමන්ගේ අරමුණට යනකං කිසිම දේකට සැලෙන්නේ නැති ගැඹුරු හිතක් වගේම ලොකු ධෛර්යයක් තියෙන වෘශ්චික ලග්නේ ඔයාව මේ තරු දෙරනට ඔන්න ඉතිං අපි 2026 අවුරුද්දේ අගෝස්තු මාසෙටයි මේ ලෑස්ති වෙන්නේ අඩිය තියන්ඩ. එතකොට මේ අගෝස්තු මාසෙ කියන්නේ වෘශ්චික ලග්නයෙන් උප්පත්තිය ලැබපු ඔයාගේ ජීවිතයට එක පැත්තකින් වාසනාවේ දොරවල් ඇරෙන ගමම්ම අනිත් පැත්තෙන් හිතට පොඩි බ්‍රේක් එකක් ගහලා කල්පනාවෙන් යන්න ඕන අපූරු මාසයක්. හිතට දැන් මේ දැන්ඉඳලම ඔයාට හිතට එනවද කඩාගෙන යන්න හිතන ගතියක්. නැත්තං අර වතුර පිරිච්ච වේල්ලක් කඩාගෙන යන්න වගේ උත්සාහ කරන තැනක්. එහෙනම් ඔයාට හරියටම දැන්ලා තියෙන අගෝස්තු මාසයේ උණුහුම බ්‍රේක් එකක් ගහගන්න කල්පනාවෙන් යන්න ඕන මාසයක් මේක. එහෙනම් අපි බලන්න පටන් ගමු මේ අගෝස්තු මාසේ ඔයාගේ වෘශ්චික ලග්නයේ පොදු කේන්දරේ කොහොමද මේ නවග්‍රහයෝ ස්ථානගත වෙන්නේ කියලා. එතනදී මුලින්ම කතා කරන්නේ රවි ග්‍රහය. සූර්යා මාසේ මුල් කාර්තුවේදී ඔන්න 9 වැන්නේ ඉඳලා ඊට පස්සේ 10 වැන්නට ගමන් කරනවා. ඔයාගේ ලග්නාධිපති වෙච්ච කුජ ග්‍රහය 7 වැන්නේ ඉඳලා මාසේ මැදදී ඔන්න 8 වැන්නට ගමන් කරනවා. බුධ ග්‍රහය 8 වැන්න, 9 වැන්න, 10 වැන්න කියන ස්ථාන තුනේම මේ මාසේ ගමන් කරද්දී වාසනාවන්ත ගුරු ග්‍රහය 9 වැන්නේ නැත්තම් කියනවා භාග්‍යස්ථානයේ හරිම බලවත් විදිහට ඉන්නවා. සිකුරු 11 වැන්නේ ඉඳන් ඔයාට සල්ලි ගේනවා. හැබැයි ඔන්න සෙනසුරු ග්‍රහය 5 වැන්නේ වක්‍ර වෙලා ගමන් කරද්දී ඔයාට ජූලි 27 වෙනිදා වෙච්ච වක්‍රවීම සෙනසුරු වක්‍රවීමේ වීඩියෝ එක බලන්න බැරුව ගියා නම් මගහැරුණා නම් මොකක් හරි හේතුවක් හින්දා මෙන්න දැන් උඩින් කාඩ් එක තියෙනවා. ඒක ගිහිල්ලා බලන්න. එතකොට 2027ට අලුත් විදිහට පය තියන්න ඔයා කොහොමද ලෑස්ති වෙන්න ඕනේ කියලා ඔයාට මාස 6කම දැනුමක් ලැබෙයි. නැත්නම් මාස 6ක ඔයාගේ සැලසුම් හරි ගස්ස ගන්න කොහොමද කියන එක ගැන ඔයාට අදහසක් ගන්න අවස්ථාව ලැබෙයි. ඊට පස්සේ රාහු 4 වැන්නේ කේතු 10 වැන්නේ ගමන් කරනවා මේ අගෝස්තු මාසෙදී. එතකොට මේ කියන ග්‍රහ පිහිටීම් එක්ක වෘශ්චික ලග්නයෙන් උප්පත්ති ලැබපු ඔයාගේ ජීවිතේට මේ අගෝස්තු මාසේ මොන වගේ මැජික් එකක් වෙන්නද යන්නේ කියන එක දැන් එකින් එක අරගෙන අපි කතා කරන්න පටන් ගමු. එතනදී මුලින්ම කතා කරන්නේ ඔයාගේ ගෞරවනීය රැකියාව, ව්‍යාපාර කටයුතු, ආර්ථික කටයුතු, ඔයාගේ සල්ලි භාගය ගැන. එතකොට මේ ගැන කතා කරද්දී ඔයාට මේ මාසේ ආර්ථික පැත්තෙන් නම් හරිම වාසිදායකයි. පොඩි සතුටක් නෙමෙයි ලොකු සතුටක්. මොකද හේතුව සල්ලි භාගෙ තියෙනවා නම් ගොඩක් දේවල් වලට මුහුණ දෙන්න හැකියාව තියෙනවා. ඔයාට මේ වෙදි සල්ලි භාගෙ නෑ කියලාම නම් හිතෙන්නේ. නැති එකම නම් ඔයාට දැනෙන්නේ. පොඩ්ඩක් හිතලා බලන්න. ඔයාට ඉස්සර කාලේ මුහුණ දෙන්න වෙච්ච ඒ රාෂ්ටක කාල හින්දා නැත්තම් අතුරු දශා මහ දශාවල බලපෑම වැඩිකම හින්දා ඔයාගේ ඇතුලේ කෝටිසෝල්ද වැඩිපුර වර්ධනය වෙලා තියෙන්නේ. බයද දැනෙන්නේ, ආතතියද දැනෙන්නේ. එහෙනම් අපිට කතා කරන්න අපි ඔයාට උදව් කරන්නම් පාර පෙන්නන්නම් කොහොමද ඔයාගේ සතුටේ හෝමෝන වැඩි කරගෙන ජීවිතේ පුංචි සතුටවල් එකතු කරගෙන මේ හැම අවස්ථාවක්ම ලස්සන කරගන්න කියලා ඔයාටම අවබෝධ කරගන්න. එතකොට මේ සිකුරු අයස්ථානය වෙන 11 වැන්න ඉන්න හින්දා හිතපු නැති විදිහට ඔයාගේ අතට සල්ලි ගලාගෙන එනවා. ඒක තමයි මේ මාසේ තියෙන ලොකුම ගැලවීම නැත්තම් මැජික් එක වෙන්නේ. හැබැයි ඔන්න කර්මස්ථානය වෙන 10 වැන්නේ කවුද ඉන්නේ? කේතු. ඒ වගේම රවි නැත්තම් බුධ ග්‍රහයත් මේ 10 වැන්නට එනවා. මේකෙන් කියන්නේ ඔයාගේ රැකියා ස්ථානයේ පොඩි කලකිරීම වගේ එපාවීම් වගේ තත්ත්ව නම් ඇති වෙන්න පුළුවන් කියන එකයි. හොඳට මතක තියාගන්න මේ තත්ත්වවලට මුහුණ දෙද්දී ඔයා අංක 1ට හිතන්න ඕන. මට කොහෙන් හරි සල්ලි එනවනේ. නැත්තම් මට රුපියලක් 2ක් වැටිලා තිබිලා හරි හම්බ වෙනවනේ. මේක විහිළුවක් නෙමෙයි. හොඳට ඔලුවට ගන්න. මොකද වැටෙන වෙලාවට අපිට අල්ලන් ඉන්න මොකක් හරි දෙයක් තියෙන්න ඕන. කවුරු හරි ඔයාව එපා කරවන වැඩ කරද්දී, කවුරු හරි ඔයාගේ හිත රිද්දන වැඩ කරද්දී ඒකට ફોකස් කරන්න නෙමෙයි. ඔයාව සතුටට ගෙනියන්න පුළුවන් එකම එක තැනක එල්ලෙන්න උත්සාහ කරන්න. කළු වලාකුළු වලින් ඔයාගේ මුළු අහසම වහගද්දී එකම එක රිදී රේඛාවක් ඔයා හොයාගන්න උත්සාහ කරන්න.
එතනින් ඔයාට රිංගලා ගිය හැකි. අන්න ඒකටයි මේ ඔයාට කිව්වේ. සමහර විට ඔයා යකඩාශ්‍රිත ව්‍යාපාරයක්, ඒ කියන්නේ එක්කෝ ගරාජ් එකක් නැත්තම් ග්‍රිල් වැඩපලක් වගේ කරන කෙනෙක් වෙන්න පුළුවන්. නැත්තම් වාහන අලෙවි කරන කෙනෙක්, එහෙමත් නැත්තම් ඔෆිස් එකක වැඩ කරන කෙනෙක්, IT ඉංජිනියර් කෙනෙක්, නැත්තම් ඔයාගේ යටතේ මේ වෙද්දි ගොඩාක් අය වැඩ කරනවා. නැත්තම් ඔයාටම කියලා ව්‍යාපාරයක්, ඒක ලස්සන කඩයක් වගේ දෙයක්, නැත්තම් ඔයා ලොකු ව්‍යවසායකයෙක්, ඔයාට දැන් තියෙනවා ඡායාරූපකරණය, වීඩියෝකරණය, නැත්තම් මේ මීඩියා සම්බන්ධව වැඩ කටයුතු ඔයාට කරන්න පුළුවන්. අන්න එහෙම කොයිම ස්ථානයක හිටියත් හොඳට මතක තියාගන්න මේ මාසේ ඔයා වැඩ කරන තැන බොස්ලා එක්ක හරි නැත්තම් ඔයා ගාවට එන කස්ටමර්ස්ලා, ගනුදෙනුකාරයෝ, ක්ලයන්ට්ස්ලා එක්ක හරි පොඩි ගැටුම් නම් ඇතිවෙන්න ඉඩකඩ හැදෙන්න පුළුවන්. ඒ හින්දා හොඳට මතක තියාගන්න අර කියන්නේ සිංහලෙන් හොඳින් මතක තබාගත යුතුයි. ඔයාගේ රස්සාව කියන්නේ තේ කෝප්පයක් නම් නැත්තම් කොෆි එකක් නම් මේ මාසේ හොඳ රස්නෙන් ඒ තේ කෝප්පේ තියාගන්න. මොකද හේතුව තමයි තේක ඇල්ලුනොතින්, තේක නිමුනොතින් ඒකෙන් වැඩක් නැති වෙන හින්දා. අන්න ඒ වගේ රස්නෙන් තියාගන්න නම්, ඔයාගේ තේක රස්නෙන් තියාගන්නවා වගේ ඔයාගේ ජොබ් එක ආරක්ෂා කරගන්න නම් කේන්ති අරගෙන එක පාරටම රස්සාව දාලා යනවා වගේ, නැත්තම් ඔයා මෙතන ප්‍රශ්න ඇති කරගන්නවා වගේ, මිනිස්සුත් එක්ක කතාව දුරදිග ගෙනියන්න උත්සාහ කරනවා වගේ වැඩ කරන්න යන්න එපා. හොඳට මතක තියාගන්න, එතකොට ඔයා කරන්න ඕන දේ මෙන්න මේක. LinkedIn වගේ ඇප් එකක් පාවිච්චි කරලා හෙමින් සැරේ ඔයාගේ පෝර්ට්ෆෝලියෝ එක නැත්තම් ඔයාගේ ප්‍රොෆයිල් එක අප්ඩේට් කරන්න. මොකද හේතුව ඔයාට දැන් සමහර විට මේ ඇවිල්ලා තියෙන ප්‍රෙෂර් එක, මේ පීඩණයෙන් ඔයාට කියන්නේ වෙන හොඳ අවස්ථාවක් හොයාගන්න කියලා. නැත්තම් ඔයා කරන්න ඕන හොඳම දේ තමා මේ වෙලාවේදී තව මොනවද මට ඉදිරිපත් කරන්න පුළුවන්, ඉදිරිපත් වෙන්න පුළුවන් අවස්ථා, නැත්තම් මට මොනවද මේත් එක කරන්න පුළුවන් වෙනත් රැකියා අවස්ථා, මේක එකක් විතරක් වෙන්න පුළුවන්, නැත්තම් මොනවද මට තව තියෙන පාර්ට් ටයිම්ස්, මේක විතරක් මම ඔළුවේ තියන් ඉන්නවා වෙනුවට අර සුද්දන්ගේ නැත්තම් පිටරට හොඳ කතාවක් තියෙනවා, බිත්තර ටික ඔයා ගාව බිත්තර තියෙනවා නම් එකම කූඩේක ඒක දාන්න එපා කියලා. මොකද හේතුව ඒ කූඩේට මොකක් හරි අනතුරක් සිද්ධ වුණොත් බිත්තර ඔක්කොට මේ අනතුර එන්න පුළුවන්. නැත්තම් ඒ බිත්තර ටික නැති වෙන්න පුළුවන් හැකියාව වැඩි. හැබැයි ඔයා එක විදිහේ භාජන කීපයක, බකට් කීපයක, බාස්කට් කීපයක, කූඩ කීපයකේ බිත්තර ටික අසුරනවා නම් ඔයාට එකකට දෙකකට ප්‍රශ්නයක් වුණත් අනිත් ඒවාගෙන් ඔයාට ගේම ගහගන්න පුළුවන් වෙනවා. අන්න ඒකයි කියන්නේ. එතකොට මෙතනදී ඔයා මතක තියාගන්න ඕන මේ අගෝස්තු මාසෙදී ඔයාගේ මේ දැන් තියෙන ජොබ් එක නැති කරගන්නෙත් නැතුව ඒකත් ආරක්ෂා කරන ගමන් කොහොමද අලුත් අවස්ථා හොයන්නේ? ලංකාවේ නම් ඉන්නේ කොහොමද වෙන රටකට යන්නේ? වෙන රටක නම් ඔයා ඉන්නේ ඒ ඉන්න රටේ ඉඳලා තව පොඩි අප්ග්‍රේඩ් එකක් කරගන්නේ කොහොමද? ඉන්න සිටි එකේ ඉඳලා වෙන සිටි එකකට යන්නේ කොහොමද? ඉන්න ජොබ් එකේ ඉඳලා ටිකක් උඩ තැනකට යන්නේ කොහොමද? නැත්තම් ඉන්න රටේ ඉඳලා හොඳ රටකට යන්නේ කොහොමද? අන්න ඒක හිතන්න. තියෙන එක අතාරගන්නෙත් නැතුව මෙන්න මේ කියන ගේම් එක ගහන්න මේ අගෝස්තු මාසේ. එතනයි ඔයාගේ ජයග්‍රහණය තියෙන්නේ. ඒ ජයග්‍රහණය අත්විඳින්න නැතුව ඔයා එකපාරට තරහ වෙලා තීරණ ගන්න ගියොතින් ඔයාට මේ අගෝස්තු මාසය නීරස වෙලා යයි. හොඳට මතක තියාගන්න. මොකද හේතුව ඔයා මේ හැම දෙයකටම මුහුණ දීලා, රැකියාව වෙන ප්‍රශ්න හැම දෙයකටම මුහුණ දීලා ඔයා එන්නේ කොහෙටද? ඔයාගේ ගෙදරට, ඔයාට ආදරය කරන මිනිස්සු ළඟට. ඒ මිනිස්සු ළඟට ආපුහම ඔයාගේ මූණ හරියට බෙරිවෙච්ච පළතුරු ගෙඩියක් වගේ වෙලා නම්, නැත්තම් ඔයාගේ හිත ඇතුලේ කැකෑරෙන්නේ වෛරය නම්, අර මිනිස්සයන්ට ඒ වෛරය ඔයා දමලා ගහන්න හදනවා නම්, ඔයා ඒ මිනිස්සුયો පිටින් ඒ වෛරය අරින්න හදනවා නම්, ඔයාට එහෙත් අවුල් මෙහෙත් අවුල්. කොහෙද සතුටක් තියෙන්නේ? ජීවිතේම අවුල් වෙනවා. මොකද හේතුව මේ ඊළඟට කතා කරන්න දෙන්නේ ඔයාගේ පෞල් ජීවිතය, ගෙදර දොරේ වැඩ කටයුතු, ආදරණීය වැඩ කටයුතු ගැන. එතකොට මේ ගැන කතා කරද්දි ඔන්න රාහු 4 වෙන්නේ ඉන්න හින්දා ගෙදර පරිසරයේ පොඩි නොසන්සුන්කමක් තියෙන්න පුළුවන්. දැන් වට තේරෙනවනේ මේ ඔක්කොම එකකට එකක් ඉන්ටර්කනෙක්ටඩ්, නැත්තම් මේ එකකට එකක් ලින්ක් වෙලා දාමයක් වගේ එකට එකතු වෙලා තියෙන්නේ කියලා. අගෝස්තු මාසේ අන්න ඒකයි කිව්වේ ඔළුව පාවිච්චි කරන්න. සල්ලි එනවා බය වෙන්න එපා. ඔළුව පාවිච්චි කරන්න. අන්න ඒකයි. සමහර විට හදිසි රෙපෙයා
එකක් වගේ එන්න පුළුවන්. නැත්තම් සමහර විට අම්මගේ සෞඛ්‍ය තත්ත්වය ගැන පොඩ්ඩක් ඔයාට වද වෙන්න පුළුවන්. අම්මා එකපාරට වැටිලා නැත්තම් අම්මගේ කකුලේ අතපයේ මොකක් හරි පොඩි ප්‍රශ්නයක් ඇති වෙලා ඔයා හිතනවා කොහොමද දැන් අම්මට මොනවා හරි සාත්තුවක් සප්පායමක් කරන්නේ මම. නැත්තම් මේ අම්මගේ තියෙන වේදනාව මට දැනෙනවා. අම්මා කියන්නේ නැහැ. අම්මා හැමතැනටම යන්න උත්සාහ කරනවා. පොඩි ප්‍රතිකාර කරනවා. හැබැයි ඒකෙන් ලොකු දෙයක් වුණා වගේ කියලා තේරෙන්නේ නැහැ. අන්න ඒකට මම මොකද කරන්නේ? නැත්තම් ඔයත් ගේන ප්‍රශ්න අම්මගේ ඔළුවට දාපුවාම අම්මට තවත් ඒක ලොකු ප්‍රශ්නයක් වෙනවා. අන්න ඒක ඔයා පොඩ්ඩක් හිතන්න. ස්මාර්ට් වෙන්න. අන්න ඒකයි මේ ඔයාව දැනුවත් කරන්නේ. ගෙදර අයත් එක්ක මත ගැටුම් ඇති වෙන්න තියෙන ඉඩකඩ බොහොම වැඩි. ආදරණීයම වෘශ්චික ලග්නෙන් උප්පත්තිය ලැබපු දරුවෝ මේකට දෙන්න පුළුවන් හොඳම විසඳුම මොකද්ද? ගෙදර වියදම් ගැන නැත්තම් ගෙදර වැඩ කටයුතු ගැන කතා කරද්දී ඔයාට පුළුවන් ස්ප්ලිට් වයිස් වගේ ඇප් එකක් හරි නැත්තම් නෝට් පෑඩ් ඇප් එකක් නෝට්ස් ඇප් එකක් හරි පාවිච්චි කරලා ගිණුම් ටික ගැන එහෙම පැහැදිලිව ලියා ගන්න. වොලට් වගේ ඇප් එකක් මනී මැනේජර් වගේ ඇප් එකක් ඔයා කරුණා කරලම පාවිච්චි කරන්න. එතනින් ඔයාට පුළුවන්කම ලැබෙනවා ගෙදරට කොහොමද ඔයා සල්ලි භාගේ ලබා දෙන්නේ. නැත්තම් ගෙදර එන්න පුළුවන් සල්ලි මූලික කරගත්ත ප්‍රශ්නවලදී ඒ හින්දා ඇති වෙන්න පුළුවන් රණ්ඩු වගේ දේවල් ගොඩාක් දුරට දුරදිග යන එක වලක්ව ගන්න ඔයාට ඉඩ ලැබෙනවා. මොකද හේතුව දැන් ඔයාගේ ඔළුවේ එක විදිහේ හීන පැටව් ගහනවා ඇති. සමහර විට ඔයාගේ ව්‍යාපාරය වෙනුවෙන් තව ටිකක් ආයෝජනය කරන්න. නැත්තම් ඔයාගේ ඊළඟ ප්‍රොමෝෂන් එකට ඔයා තව මොනවා හරි ඉගෙන ගන්න ඕන. ඒකට ඔන්න ඔයාට ලොකු පීඩනයක් ඔළුව ඇතුලේ තියෙනවා. නැත්තම් ඔයාගේ ආදරණීය විවාහය වෙනුවෙන් ඔයා ලෑස්ති වෙනවා. ඒ වෙනුවෙන් දැන් අර කලින් මේවා ගැන හිතුවේ නැහැ. එච්චරටම ලොකුවට හිතුවේ නැහැ. හැබැයි දැන් ඔන්න ලොකුවට හිතන්න වෙලා ඔයාට මුදල් හදන්න ඕන. ගෙදර අයත් එක්කත් ප්‍රශ්න ඇති වෙනවා. ඔයාගේ ආදරණීය ආදරවන්තයා නැත්තම් ආදරවන්තිය ඔයාගේ ඔළුවට දානවා අපි මෙහෙම කරමු මෙච්චර හොඳට කරමු මෙහෙම කරමු. හැබැයි ඔයාට මේ වෙලාවේ එහෙම කරන්න හැකියාවක් ඇත්තටම තියෙනවද? නැත්තම් කොහොමද මම මේකට මුහුණ දෙන්නේ වගේ ප්‍රශ්න ඔයාගේ ඔළුව ඇතුලේ හැදෙනවා. අන්න එහෙම තත්ත්ව ඇති වෙන හින්දායි මේ ඔයාව දැනුවත් කරන්නේ. මොකද හේතුව ඔය මුදල් මූලික ප්‍රශ්න ඇති වෙද්දි නැත්තම් සමහරට ඔයාගේම ආදරණීය දුවා පුතා වෙන රටක වෙන්න ඇති. නැත්තම් ඒ අයගේ විවාහ කටයුතු වලට යාලා ලෑස්ති වෙනවා ඇති. සල්ලි ඉල්ලනවා ඇති. උන්ට ගමන් බිමන් යන්න. ඔයා මේ විඳින මහන්සිය, ඔයා විඳින දුක තේරෙන්නේ නැතුව ඇති. උන් ඉල්ලන්නෙම සල්ලි. ඔයාව හූරලා අරගෙන හරි ඉල්ලන්නේ සල්ලි. ඔයා කොහෙන්ද දෙන්නේ? අන්න ප්‍රශ්න ඇති වෙන තැන්. අන්න ඔයාගේ අර මයන්න ලයන්න පනින තැන් නැත්තම් අර පුෂ්ප පන්නි වෙන තැන් එන්නේ අන්න එතනදී. ඒක හොඳට මතක තියාගන්න. එහෙම තැන්වලදී ඔයාව වට්ටගත්තොත් ප්‍රශ්නේ අර මිනිස්සුන්ට දැනෙන්නේවත් නැති වෙයි. ඔයාගෙන් පිට ඉන්න මිනිස්සු ඒව ගැන සත පහකට හිතන්නේ නැති වෙයි. අවසානයේ දුකටපත් වෙන්නේ කවුද? වේදනාවට ලක් වෙන්නේ. අනේ අසරණ ඔයා, මෙච්චර හිත හොඳ ඔයා. අන්න ඒක මතක තියාගන්න. හැමදේම ස්මාර්ට් විදිහට විසඳ ගන්න උත්සාහ කරමු. දැන් අපි ගාව හොඳම ටෙක්නොලොජි එක වෙන ආලෝක විද්‍යාව තියෙනවා. ඒ ආලෝක විද්‍යාවට එකතු කරගමු මේ අලුත්ම තාක්ෂණය, ටෙක්නොලොජි එක. ඔයාට පුළුවන් ඔයාගේ පවුලයත් එක්ක WhatsApp group එකේ නැත්තම් ඔයාලට shared calendar එකක් Google calendar වගේ නැත්තම් Calendly වගේ app එකකින් ඔයාලට පුළුවන් මේ දේවල් හරියට note down කරගෙන කවුද කවදද එළියට යන්නේ, කාටද සල්ලි ඕන, කොච්චරක් ඕනද, දැන් අපි ඊළඟට මොකද කරන්නේ, ඔය කියන දේවල් හරියට plan කරගන්න. එතකොට අර වෙන්න පුළුවන් ප්‍රශ්න ටික අඩු වෙනවා. එතකොට දන්නවා කවදද තියෙන්නේ රිපෝර්ට්ස් ටික ගන්න, කවදද තියෙන්නේ මේ චෙක්ස් ටික බැංකුවට දාන්න, නැත්තම් කවදද මේ ටෙස්ට්ස් ටික කරන්න තියෙන්නේ, කවදද ඩොක්ටර් විසිට් එක තියෙන්නේ. අන්න ඒ දේවල් ටික හරියටම plan කරගත්තාම මේ වෙන්න පුළුවන් රණ්ඩු නැත්තම් මේ වෙන්න පුළුවන් ප්‍රශ්න මත ගැටුම් වගේ දේවල් නෙත්තටම නැති කරගත්ත හැකි. එතකොට විසඳුම තියෙන්නේ කොහෙද? ප්‍රශ්නවල නෙමෙයි. ප්‍රශ්නත් එක්ක ගහගන්න එක නෙමෙයි. විසඳුම තියෙන්නේ ස්මාර්ට් වෙලා මේ දේවල් හරියට ප්ලෑන් කරගන්න එක. ඒකයි අපි තරුදිරණින් ඔයාට උදව් කරන්නේ. මොකද ඊළඟට කතා කරන්නේ ඔයා දුන්නත් එක්ක නැත්තං මලවියත් එක්ක ඔයාගේ ආදරය විවාහ කටයුතු ගැන මේ වෙද්දි ප්ලෑන් ගහන කෙනෙක් නම්, වෘශ්චික ලග්නෙන් උප්පත්තිය ලබලා ඔයාගේ ඊළඟ ජීවිතය ගැන හිතන කෙනෙක් නම්, ආදරය ගැන කතා කරද්දී ඔයාගේ මේ මාසේ ඇස් දෙකම ඇරගෙන ඉන්න ඕන මාසයක්. පස්වැන්නේ කවුද වක්‍ර වෙලා ඉන්නේ? සෙනසුරු ග්‍රහයා. ඒ වගේම ඔයාගේ ලග්නාධිපති කුජ
7 ඉඳලා ඔන්න 8ට යනවා. මේකෙන් කියන්නේ පරණ බිඳුණු ආදර සම්බන්ධතා ආයෙමත් ඔයාගේ පස්සෙන් එන්න පුළුවන් කියන එක. ඒ වගේම අලුත් සම්බන්ධතා පටන් ගන්න යනවා නම් ඔයා දෙයියන්ගේ නාමෙන් මතක තියාගන්න ඕන කොටාරියක්ම පරිස්සම් වෙන්න. මොකද හේතුව ඔයාට මේ මාසෙදී හම්බෙන්න ඉන්න මිනිස්සු ගත්තාම හරියටම කියනවා නම් අර නොදන්න වාහන වගේ. ඔයා දැන් පාරේ ඉන්නවා බස් එකක් එනකම් මෙට්‍රෝ එකක් එනකම් ට්‍රේන් එකක් එනකම් ඔයා පාරේ ඉන්නවා. කවුරු හරි නොදන්න වාහනයක් ඇවිල්ලා ඔයාට නගින්න කියනවා. ඔයා මොකද කරන්නේ? අනේ මට ගෙදර යන්න පරක් වුණානේ. අනේ මම ඉක්මනට යන්න ඕනනේ ඔෆිස් එකට. අනේ මේ වාහනේ ගියා නම් පහසුයිනේ කියලා ඔයා නැගලා ගියොත් මොකද වෙන්නේ? අන්න ඒක ඔයා හොඳට මතක තියාගන්න. අන්න ඒ වගේ තමයි මේ මාසෙදී ඔයාට හම්බ වෙන මිනිස්සුયો. විශේෂයෙන්ම ඔය Facebook Messenger වල, TikTok වල, Instagram වල වගේ තැන්වල WhatsApp වලින් නැත්නම් එක forums වලින් ඔන්න ඔය වගේ තැන් වලින් අඳුරගන්න එකපාරටම බොහොම ලොකු ලෙන්ගතුකමක් පෙන්නන අය ඔයා එකපාරටම විශ්වාස කරන්න යන්න එපා. අර නොදන්න වාහනවල නැග්ගොත් අනිවාර්යයෙන්ම මොකද්ද සිද්ධ වෙන දේ ගමනාන්තය දන්නේ නැහැ. ඔයා කොහෙටද යන්නේ දන්නේ නැහැ. ඒ මිනිස්සු යනවයි කියන තැනට යනකම් ඔයාට යන්න සිද්ධ වෙනවා. ඔයාව බස්සන්නෙත් නැහැ. ඔයාගේ දොරත් ලොක් කරගෙන මොකද කරන්නේ? අන්නේ හින්දා හොඳට මතක තියාගන්න මේ මාසෙදී ඔයාට අර දැන් තියෙන සම්බන්ධතාවල ප්‍රශ්න ඇති වෙනවා නම් නැත්තම් දැන් තියෙන සම්බන්ධතාවල මතගැටු මැතිවෙද්දි ඔයාට සමහර වෙලාවට හිතෙනවා අර පරණ නැත්තම් එක්ස් කියන කතාවකට එකතු වෙලා බැලුවා නම් නැත්තම් මේ දුක පොඩ්ඩක් බෙදා ගන්න හැදුවා නම් මේක හරියයිද? නැත්තම් ඒ වගේ තැනකින් මම විසඳුමක් හෙව්වා නම් හරියයිද? කරුණා කරලා එපා. නැත්තම් අඳුරන්නේ නැති මිනිස්සුන්ව විශ්වාස කරලා ඔයාගේ දුක අහන අයියලා දුක අහන අක්කලා අන්න ඒ වගේ කට්ටියට සෙට් වෙලා මේ වැඩේ පොඩ්ඩක් හරිගස්ස ගත්තා නම් හරියයිද? රෙපයා කරගත්තා නම් හරියයිද කියලා. අන්තිමට රෙපයා කරන්න නෙමේ ඔයාට දන්නේම නැති පැත්තකින් වාහනෙන් බැහැලා දන්නේම නැති ගමනකින් තමයි ඔයාගේ ජීවිතය අවසන් කරගන්න වෙන්නේ. ඒක හොඳට මතක තියාගන්න. ඒ වගේම ඔයා වෘශ්චික ලග්නෙන් උප්පත්තිය ලැබලා මේ වෙද්දි පාසල් වයසේ ඉන්නවා නම් නැත්තම් ඔයාගේ ආදරණීය දුවා පුතා පාසල් වයසේ ඉන්නවා නම් නැත්තම් ඔයා රැකියාවක් කරන ගමන් උසස් අධ්‍යාපනයේ යෙදෙනවා නම් හොඳට මතක තියාගන්න විදේශගත වෙන්න බලාපොරොත්තුවක් එහෙම ඔයාගේ හිත ඇතුලේ තියෙනවා නම් ඔන්න රත්තරම් මාසයක්. මොකද නවවැන්නේ ගුරු බලවත් වෙලා ඉන්න හින්දා ඔයාගේ වීසාවල වැඩ කටයුතු උසස් අධ්‍යාපන කටයුතු හිතුවටත් වඩා ලස්සනට සාර්ථක වෙනවා. නැත්තම් ඔයා හිතාගෙන හිටියා ඩොකියුමන්ට්ස් ටික දාලා අනේ මට මේක හරියයිද? මට වීසා හම්බෙයිද? මේක රිජෙක්ට් වෙයිද? නැත්තම් මේ ඩිග්‍රී එකට මම යන්න ඕන. මේ ඩිග්‍රී එක මම කොහොම හරි ෆලෝ කරන්න ඕන. නැත්තම් මේ උසස් අධ්‍යාපන අවස්ථාව මට තියෙන්නේ මේ රටේ විතරයි. මට අනේ වීසා එක ලැබෙයිද? මම දැන් පාඩම් කෙරුවා. මම විභාග වලට මුහුණ දුන්නා. වැඩේ හරියයිද? ඔන්න වැඩේ තිතටම පත්තු වෙනවා. කිරිගහට එන්න වගේ සාර්ථක වෙනවා. නැත්තම් ඔයා ඒ වෙනුවෙන් උත්සාහ කරමින් දැන් IELTS නැත්තම් මොකක් හරි ඒකට සම්බන්ධ එක්සෑම් එකක් කරනවා නම් භාෂාවක් ඉගෙන ගන්නවා නම් ඒ විභාගයකට ඔයා මුහුණ දෙනවා නම් මේ ශ්‍රී ලංකාවේ හිටියත් වෙනත් රටක හිටියත් කරුණා කරලම උපරිම උත්සාහය දෙන්න. ඔයාගේ සිහිනය මල්පල ගැන්වෙනවම තමයි. ඒක සතුටට කාරණයක්. ඔන්න අපි එක රිදී රේඛා එකතු කරගන්නවා. හොඳේ ඔයාට මේ ටිප්ස් විදිහට දෙන්නෙත් ඒ රිදී රේඛා වැටෙන තැන්වලදී අල්ලගෙන ගේම කොහොම හරි ගහමු. මොකද හේතුව ඊළඟට කතා කරන්න එන්නේ ඔයාගේ සෞඛ්‍ය ගැන. මොකද සෞඛ්‍ය තමයි ඔයාට අවස්ථාව හදන්නේ මේ හැම අවස්ථාවක්ම හොඳට හෝ නරකට දකින්න. එතනදී ඔයාගේ ලග්නාධිපති වෙච්ච කුජ ග්‍රහයා මාසේ මැදදී අටවැන්නට එන එක ගැන අපි ලොකු අවධානයක් දෙන්න ඕන. අට කියන්නේ මොකද්ද? අෂ්ටම ස්ථානය. එහෙම නැත්නම් හදිසි අනතුරු ගැන කියන තැන. මේ කාලේ ශරීරයේ ලේ කෝප වීම, රුධිර පීඩනය වැඩිවීම, බ්ලඩ් ප්‍රෙෂර් නැත්නම් කැපීම් කෙටීම් වගේ දේවල් වෙන්න පුළුවන්. කැපීම් කෙටීම් වගේ දේවල් වුණාම බ්ලඩ් ප්‍රෙෂර් එකත් වැඩි වුණාම ඔයාට තේරෙනවා මොන වගේ තත්ත්වයක්ද ඇති වෙන්නේ. ලේ කෝප වුණාම මොන වගේ තත්ත්වයක්ද ඇති වෙන්නේ. අර වෛරය නැත්නම් කෝපය නැත්නම් කෝටිසෝල් වැඩිපුර පොම්ප කරන්න ගත්තාම ඔයාගේ ශරීරය ඇතුලේ මොකද වෙන්නේ? ඔයාගේ පෙනුමට මොකද වෙන්නේ? අන්නේ කොළුවේ තියාගන්න. gedara dore වැඩ කරද්දි නැත්නම් පිහියක් වගේ පාවිච්චි කරනවා නම්, මොකක් හරි ටූල් එකක් වගේ පාවිච්චි කරනවා නම්, ඔයා වාහනයක් එලවනවා නම් කරුණා කරලම ෆෝන් එකට අතවත් තියන්න එපා. දෙයියනේ මේක හොඳට මතක තියාගන්න. ඔයාගේ මානසික පීඩනය අඩු කරගන්න ෆෝන් එකේ ඩිජිටල් වෙල්බීන් කියන එකෙන් දවසට ෆෝන් එක පාවිච්චි කරන වෙලාව සීමා කරගන්න මේ මාසේ ඔයා ගොඩක්ම උත්සාහ
කරන්න ඕන. මොකද හේතුව අපි කිව්වනේ ඔයාට ෆෝන් එක අතේ තියෙද්දි ඉක්මනට ෆෝන් එකට ඇක්සස් කරගන්න පුළුවන්. ඇප්ස් වලට ඇක්සස් කරගන්න පුළුවන්. Facebook Messenger නැත්නම් WhatsApp නැත්නම් Tinder නැත්නම් ඔය වගේ මොකක් හරි ඇප් එකකින් ඔයාට අර පරණ දේවල් හාරවුස්සන්න, නොදන්න මිනිස්සු එක්ක කතා බහ කරන්න නැත්නම් අර අනවශ්‍ය විදිහේ සම්බන්ධතා නැවත ඇති කරගන්න පාර කපනවා. ඔයාට තේරෙනවනේ මේවා ඉන්ටර්කනෙක්ටඩ් එකකට එකක් සම්බන්ධයි කියලා. එතකොට ඔයා ෆෝන් එකෙන් අයින් වෙන්න. ඔයාට නොටිෆිකේෂන් එනවා. නැත්තම් ඔයාට මතක් කරනවා අනේ කතා කරන්න ගන්න ෆෝන් එක අතට ගන්න නෑ. මේ වෙලාවේ ඔයා ප්ලෑන් කරන්න ඕන ඊළඟට කරන්න තියෙන දේ. මෙතනින් ජීවිතේ ඉවර නෑ. මේ තාම පටන් ගන්නමක් විතරයි. තව ගේමක් ගහන්න තියෙනවා. මොකද හේතුව ඊළඟට කතා කරන්න එන්නේ ඔයා මේ අගෝස්තු මාසේ ගන්න ඕන ආරක්ෂිත පියවරවල් මොනවද? නැත්තම් මේ හැමදේම ලස්සනට බැලන්ස් කරගෙන මේ 2026 අවුරුද්දේ අගෝස්තු මාසේන අභියෝග එක්ක ඔයාගේ ජීවිතේ ජයග්‍රහණය පැත්තට නැත්තම් මේ අභියෝග හරි ලස්සනට ජයග්‍රහණය කරන්න ආලෝක විද්‍යාව පැත්තෙන් ඔයාට දෙන්න පුළුවන් අලුත්ම අලුත් මැජික් පිළිවෙත් මොනවද කියලා කතා කරන්න. ඔයාගේ වාසනාවන්ත ලග්නාධිපති වෙන්නේ කවුද? කුජ ග්‍රහයා. අඟහරු. එතකොට කුජට අයිති වර්ණය තමයි රතු පාට. එතකොට මේ මාසේ අර අටට එන කුජගෙන් වෙන්න පුළුවන් හදිසි අනතුරු වළක්ව ගන්න රතු පාට ලේත් එක්ක සම්බන්ධයි. රාහුගෙන් එන පවුලේ ප්‍රශ්න නැති කරගන්න හැම අඟහරුවාදා දවසකම උදේට බුදුන් වඳින තැන තද රතු පාට මල් පූජා කරන්න. විශේෂයෙන්ම රතු කණේරු, රතු නෙළුම් මල් නැත්නම් රතු පාට වදමල් හරි, රතු රෝස මලක් හරි, ඇන්තූරියම් මලක් හරි පූජා කරන එකෙන් කුජගේ බලය සුබ පැත්තට හැරිලා ඔයාට ලොකු ආත්ම ශක්තියක් ගෙනත් දෙනවම තමයි. මේක ඔයා කරලා බලන්න. ශ්‍රී ලංකාවේ හිටියත් වෙනත් රටක හිටියත් රතු පාට මලක් හොයාගන්න උත්සාහ කරන්න. මේ කියන්නේ ඔයාගේ ෆෝකසින් එක හදන්න. නැතුව මේ ඔයාට මෙහෙම කරපුවාම මහ ලොකු ධනයක් හම්බ වෙනව නෙමෙයි. හැමදේම කරන්න මූලික වෙන්නේ මොකද්ද? මේ හිත. හිත තමයි හැම එකටම මූලික. එතකොට හිත තමයි අපි ෆෝකස් කරන්න ඕන. ඔයා මේ රතු පාටට ෆෝකස් කරන්නේ කලර් සයන්ස්, වර්ණ විද්‍යාව ඔයාගේ ඔළුව ඇතුලේ එතකොට ෆෝකස් වෙන්නේ ලොක්කගෙන් එන ප්‍රශ්න, වටේ පිටේ චීත්තවලින් එන ප්‍රශ්න, නැත්තම් ඔයාගේ අර පරණ සම්බන්ධතාවලින් ඔයා හොයන්න යන නිදහස. ඔන්න ඔය වගේ හිත අයාලේ යන්න උත්සාහ කරද්දි නැත්තම් හරියටම කියනවා නම් අපි TikTok වගේ ඇප් එකක ඔහේ ස්ක්‍රෝල් කරනවා උඩට පහලට දන්නේ නැති වීඩියෝ අවසානට බලලා ඉවරුනහම ෆෝන් එක පැත්තකින් තිබ්බහම මොනවද බැලුවේ කියලාවත් දන්නේ නැහැ. ඇයි? අපිට ඌමනායක නෙමෙයි අපේ හිත අයාලේ ගිහිල්ලා යා පෙන්නන එක අපි බලලා. දන්නෙත් නෑ මේවා ඌමනාද නැද්ද කියලාවත්. අන්න එහෙම නෙමෙයි. ඔයා දැන් ෆෝකස් කරගෙන ඔයාගේ ගමන යනවා රතු පාටට. ඔයා ෆෝකස් කරනවා අන්නේ වගේ. ඔයාගේ විශ්වාසය, ආගමික විශ්වාසය තියෙන්නේ වෙනත් ආගමක විශ්වාසයක් නම් කතෝලික වේවා, හින්දු වේවා, ඉස්ලාම් වේවා, ඔයා විශ්වාස කරන තැනට නැත්තම් ඔයා දෙවියන් එක්ක, විශ්ව මාතාවන් එක්ක සංවාදයේ යෙදෙන ස්ථානයට මේ රතු මල් තියලා ඔයාගේ මනස ඒකට යොමු කරන්න, දවස ඒකට යොමු කරන්න. අන්න ඔයාට හම්බ වෙන ශක්තිය හිතාගන්න බැරි වෙයි. ඊට පස්සේ අනිවාර්යයෙන්ම හදිසි අනතුරු නැත්තම් මේ රෝග බිය දුරු කරගන්න මොකද්ද එකම හොඳම පිළියම, හොඳම ප්‍රතිකාරය? ජින පංජර පිරිත සජ්ජායනය කරන්න. ජින පංජරය කියන්නේ ඔයාගේ ඇඟ වටේට අදෘශ්‍යමාන යකඩ කූඩුවක්, ආරක්ෂිත දැලක් නැත්තම් ඔයාගේ ආරක්ෂිත පලිහ ෂීල්ඩ් එක නිර්මාණය කරන මහා බලගතු පිරිතක්. උදේට ගෙදරින් එළියට බහින්න කලින් මේ පිරිත අහලා දවස පටන් ගන්න. එතකොට අර කුජ අටේ හිටියා කියලා ඔයාට කිසිම කරදරයක් ඔයාගේ ළඟටවත් එන්නේ නැහැ. ඇයි? ඔයා ෂීල්ඩ් එකෙන් ආරක්ෂා වෙලා ඉන්නේ. අන්න ඒ වගේ ඔයා මේක උත්සාහ කරලා බලන්න. ඔයාගේ ආගමික විශ්වාසය කොයි තැනක තිබ්බත් ජින පංජර පිරිත කියන එක අගෝස්තු මාසේ ඔයාගේ යාළුවෙක් කරගන්න, ඔයාගේ ගුරුතුමා කරගන්න. ඔයා වැඩට යද්දි, ඔයා මෙට්‍රෝ එකේ, ට්‍රේන් එකේ, බස් එකේ, බයිසිකලේ ඕනම විදිහකට වැඩට යද්දි පුළුවන් නම් හෙඩ්සෙට් එක ගහගෙන, ඉයර්ෆෝන් එක ගහගෙන අහගෙන යන්න. ඔයා වැඩ කරන තැන ප්ලේ වෙන්න දාලා තියන්න, බ්ලූටූත් ස්පීකර් එකක් හරි නැත්නම් ෆෝන් එකේම හරි. ඔයාට තේරෙයි වෙනස. අර අනිත් මිනිස්සු ඔයාට බාධා කරන්න එද්දි උන්ව නිකම්ම කැපිලා යනවා කියලා ඔයාට තේරෙන්න ගනී. ඔයාගේ ෆෝකසින් එක හරි තැනට ගේන්න පුළුවන් වෙනවා කියලා ඔයාට දැනෙන්න ගනී. ඔයාගේ සතුටේ හෝමෝන අර ෂීල්ඩ් එකෙන් ආරක්ෂා කරලා තියාගෙන ඔයාව මෙච්චර ප්‍රශ්න ආවත්
කොහෙන් හරි සතුටක් හොයලා දීලා අර අච්චර වලාකුළු අස්සෙන් කළු වලාකුළු අස්සෙන් රිදී රේඛාවක් හොයලා දෙනවා වගේ මේ ජින පංජර පිරිත ඔයාට පාර පෙන්නයි සතුට ඉතුරු කරගන්න, සතුට පැල කරගන්න. එතකොට හැම අභියෝගයක්ම තමන්ගේ පන්නරයක් කරගන්න වෘශ්චික ලග්නේ ඔයාට මේ අගෝස්තු මාසෙන් හිතන පතන විදිහටම ඔයාගේ වීසා වැඩ කටයුතු සාර්ථක වෙලා, ආර්ථිකය ශක්තිමත් වෙලා, ව්‍යාපාර වැඩ කටයුතු, බිල්ඩින් වල වැඩ කටයුතු, අලුත් බඩුමූට්ටු ටිකක් එකතු කරගෙන සුබ මාසයක් කරගන්න ලැබෙන්න කියලා තරුදරන අපි හැමෝම හරිම ගෞරවයෙන් ඒ වගේම හදවතින්ම බොහොම ආදරයෙන් ප්‍රාර්ථනය කරනවා. ඉතින් කවමදාක්වත් අවසානම රුධිර බිඳුව දක්වා තමන්ගේ ගේම අතාරින්නේ නැති වෘශ්චික ලග්නයේ ඔබට ජයෙන් ජයම වේවා.